කෙල්ලි ගන්න නිදානම් බං. දැන් කෑම ගෙනවලු ඈ. මට මේක බාර දුන්නේ මහත්තයා දෙ පාන්දරින්ම වැඩ පටන් අරන්නේ. බලි. සුවඳ තිබ්බට වැඩක් නෑ මහත්තයෝ. ගම ඇතුලේ තියෙන්නේ මහා මූසල සුවඳක්. යමු මහත්තයා. මටත් හරි කුතුහලයක් තියෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. රාමසේව කරදි ගලේ මගේ පාරේ. මහත්තයෝ මේ කරුම නිසා අපේ පණගෙන්දත් අහවර වෙයිද දන්නේ නැහැ. මේ පැත්ත මහා මූසල ගතියක් තියෙන්නේ මහත්තයෝ. අපි අයින් යන්න ආපහු යන්න. බය වෙන්න එපා බාලේ. මම ඉන්නවනේ. අපි බලමු ග්‍රාම දෙකට මොනවද කරන්න පුළුවන් කියලා. හරි බලමු. අම්මෝ ඔබේ මාමා උඹ කොහෙද මේ? මං ආවේ පරක් වෙලා බාලේ. මං එනකොට ග්‍රාම සේවකයා මෙතන ඉඳලා තියෙනවා. ඒත් දැන් නෑ. මේ බලපන් රංගන බලපන්. මේ සරප්පු. කවුරුත් නෑ. ඒක රංගා. ග්‍රාමසේවක රංගා අරන් ගිලවද්ද? මතු. මෙතන ලොකු පොර බැලීමක් වෙලා තියෙනවා. රංගා පරපේර ගන්න දුවන්නේ නැති. ග්‍රාම සේවක මහත්තයා ඌ පස්සේ බන්නන්නේ නැති. අප්පට දිරි මහත්තයෝ. රංගා ඉවරයක් කෙරුවද එතකොට ග්‍රාම සේවක? බාලේ. දැන් තමයි වැඩේ නරකට හැරෙන්නේ. ග්‍රාමසේවක සාක්ෂිනාශ කරන්න ඕන උදයක් කරා. අපි ගමට ගිහින් මිනිස්සුන්ට මේක කියන්න ඕන. නැත්තම් අපිට වෙන්නේ රංගට වෙච්ච දේම තමයි. මතු. ආච්චා යන්න. මං තා පොඩ්ඩක් බලන්න. රංගා මේ කොයි හරි පණ පිටින් ඉන්නවද කියලා. බලයෝ. බත් කට පරිස්සම් කරගනින්. මට ග්‍රාම සේවක මේව දැනගත්තොත් උඹත් ඉවරයි. අබේ අපි යන්න එනවා. තමසෙත් ඉක්මනින් එනවා. අපි යන්නම් එනම්. අබේ මාමා උඹත් වරෙන් එනවා ඉක්මනට ඈ. පුරකවද්ද බං කා කෑවේ.
දැන්ගේ හරි ඔක්කොම හරි. දැන් මේ සෝයා බලන්න යන්නේ. මේ ඔක්කොම දුන්නා අටගැස්මක්වත් නැද්ද මං අහන්නේ. කටරැස්මක් දෙන්නම් තාම පොඩ්ඩකින්. මහත්තයා අපි පාළුව යන්නත් එක්ක තුන්දෙනාත් එක්ක සෝයක් බලමු. මම දන්නන්න නෑ බාලේ මේ කවන්නයි ගමු. දන්නේ නැහැ කියලා බෑනේ මහත්තයා. ගමේ ඉන්නකොට මේවා හුරු වෙන්න ඕන. අපි පුරුදු කරලා ගන්නම් මහත්තයාට. හරි බෙදපන්. ඔන්න මටත් දෙකක් තියෙනවා ඈ. ඊට පස්සේ සෝයක් බලන්නේ ඈ. ඩායි. හැබැයි ඔබ හොර බාජු ගන්න බෑ. පැටල ලැබේවා කපන්න බලන්න. අරුවා. නැත්දම්මා. ඊට පස්සේ දෙක බෙදුවා. මහත්තයා දන්නේ නැහැ කියපු නිසා කියලා දෙන්නේ. මහත්තයාගේ තමයි සෝය. මහත්තයාට තනියෙන් 5-7ක් ගන්න බැරි නම් අබේ මාමට කියන්න ඕන. අබේ මාමටත් 5-7ක් ගන්න බැරි නම් මට ගහන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම බේත්තයක් ගහනවා නම් ඔය දෙන්නටම කියලා මට ගහන්න පුළුවන්. ඉලව් 7යි බෝල. බාලේ. ගිරාම සේවකයා ගමේ නෑලු. අබේ මොකද්ද බං මේ කතාවේ තේරුම? ග්‍රාමසේවක අතුරුදහන්? අතුරුදහන් නෙවෙයි මාත්‍යෝ. ඌ ගමේ මාරු වෙලා. රංගකොල්ලා ඇල්ල පාවලින් සෙට් කරලා ඌ ගමෙන් පැනලා ගිහිල්ලා. මම මේ උගේ ගෙවල් පැත්තේ රවුමක් ගාලා ආවේ. ඒ ගෙදර ලාපු එලියක්වත් නැහැ. හරියට මලගයක් වගේ. එතකොට අබේ මාමා ඇත්තටම රංගා ඉවරද? ඉවරයි කියන්නේ බාලේ. ඌ දැන් පරලව ඇති. අර ගිරාම සේවකයා බෑනෙන් අස්සම් කරලා අනුන්ගේ ඉඩම් ලියාගත්තා වගේම අර රංගයාගේ බෙල්ලටත් මරණ අස්තර දාලා. හැබැයි එකක් මතක තියාගන්න බාලේ. මේකේ සාක්ෂි තියන්නේ බල දෙන්නගේ ඇස් දෙකේ. හරි. අම්මෝ අබේ මාමා. ඒ කියන්නේ ඌ අපිටත් වින කරයිද? මාත්‍යු. ඔය පොතේ මිනිවරුවා කොහරි ඇංගිලා ඇති. පඳුරක් අස්සේ. තව බිල්ලක් ගන්න. අර ග්‍රාම සේවක කියන්නේ ඌ නිකම් මිනිස්සෙක් නෙවෙයි. ඌ මේ ගමේ අස්සල් මුල්ලක් නෑරද හැමදේම දන්න එක. ඒ ග්‍රාමයේ සේවකයා හම්බෙන්න ආවනේ අර අලුත් එකේ. ඌත් එක්ක එකතු වෙලා ඌ මේ ගමලේ විලක් කරයි දන්නේ. අබේ ඒතකොට තමුසේ කියන්නේ මේ හැමදේම ග්‍රාමසේවක ප්ලෑන් කරලා කරා කියලාද? නැතුව මහත්තයෝ ඌ මෝඩයා වගේ හිටියට ඌ තමයි මේ කතාවේ ලොකුම කෙරුම. හැබැයි ඌ දන්නේ ඌට වැඩිය කෙරුම මේ ගමේ ඉන්නවා කියලා. මහත්තයෝ අද රැට හොඳට දොරවල් වහලා නිදා ගන්න. මොකද රංගයාගේ ආත්මේ අර ගිරාම සේවකයාගේ පිහියයි අද රෑ පාරේ ඇවිදින්න පුළුවන්. මං යනවා ලොකු නෝනා බලාගෙන ඇති. බාලේ රංගට මුකුත් වෙලා නැතුව ඇති. බය නැතුව ඉන්නවා. රංගට දින හයියක් තිය ග්‍රාමසේවකරණය උත්තක පොරබදින්න. ග්‍රාමසේවක බයට හැංගිලා ඇත්තේ. ඇත්ත ඉක්මනට එළියේ. බලම් මාත්තේ මොකද වෙන්නේ කියලා. එළි වෙන ජාමෙට නේ හොඳ සෙල්ලම්. ගහලා බන්ටි හිටක් කාලා යන්න බරින්. යයි අම්මාච්චි අම්මා අපි එන්නම්.